මෙතනද තැන? ඔව් මං යාට කතා කරන්න වෙලාවක් දාගත්තා. දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැ. අපි බලමුකෝ. ආචාර්යතුමනි තමුන් මාව කෑවා. ෆ්ලැග් කොයිද කියනවා? මොකද්ද කිව්වේ? ෆ්ලැග්. ඒ සේරම සිද්ධ වුණේ අර ළමයා හින්දා. එයා නම් මහ වදකාර කොල්ලෙක්. ළමයා? මොන ළමයෙක්ද? අනේ කුමාරයාණනි බලන්නකො මට සිද්ධ වෙලා තියෙන දේ. අනේ මට උදව් කරන්න. මාව බේරගන්න. හරි මට කියන්න. කවුද මට විරුද්ධ වුණේ කියලා. මං ඔයාව බේරගන්න. වතින්නම් කුමරුනි ඉස්සෙල්ලම මාව බේරගන්න. තමුන්ගේ ශරීරේ නිවන්න බැරි ගිනි දැල්ලකට අහුවෙලා තියෙන්නේ. මං ලේසියෙන් අතාරින්නේ නැහැ. ඉක්මනට කියන්න. කවුද මට විරුද්ධ වුණේ? මං ඔයා ගැන හොඳට දන්නවා. ඔයා මම වගේ කෙනෙක් බේරගන්නේ නැහැ. ඒ හින්දා ඔයාට මගෙන් කිසි දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉක්මනට කියනවා. නෑ මං කියන්නේ නෑ. මොකද්ද තමුන් කිව්වේ? කවුද උතන? කුමාරයාණෙනි කලබල වෙන්න එපා. මේ මම අගමැතිතුමනි මගේ පස්සෙන් ආවද? අපොයි එහෙම නෑ. ඩොංහායිවල භාරකාරීත්වය දරන කෙනා විදියට මාත් සෝදිසියෙන් ඉන්න එපා. ඔව් ඒකත් හොඳයි. ඔයා වෙලාවට මෙතනට ආවා. කැස්බෑ ගෝත්‍රයේ ගොඩක් දේවල් දන්නවනේ. නිකමට වගේ අහන්නේ මේක පාලනය කරන්න ක්‍රමයක් නැද්ද? හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. මොකද්ද කිව්වේ? මොනවද ඔයා දැක්කේ? නිෂෝ පේනවද? අනේ මටත් පොඩ්ඩක් බලන්න දෙන්නකෝ. කරදර නොකර ඉන්න. අර ඉන්නේ නේෂා. එයා නැතිවෙච්ච ළමයින්ව වේරගෙන. නේෂා! නේෂා! මූෂා! ජීසු! නේෂා අපි ඔයාගෙන බයේ හිටියේ. හොඳට අහගන්න. ආයේ මේ විදිහට ගියොත් බලා ගන්න. මෙයාලා පැරගෙන ගිහින්ද තිබ්බේ. මේව සෙරම් මවුලාචාර්යගේ වැඩ තමයි. අනිත් ළමයිනුත් එයාලගේ නගරවලට යවුවා. කවුරුත් බය වෙන්න එපා. දැක්කනේ ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙවල් වලට යන්න. හරි අපි යනවා. අම්මේ මගේ පුතේ තාත්තේ දෙවියන්ට පින් සිද්ධ වෙන්න ඕනේ. මගේ කෙල්ලෝ ආයෙවිල්ලා. ඔව් අපි අගේ කරන්න ඕනේ. පාලකතුමා අවංක මිනිස්සෙක්. ස්තුතියි. ඔව් ඒ කතාව ඇත්ත. මේ වෙලාවේ අපේ කට්ටියත් ඔබතුමත් එක්ක ඉන්නවා. තේරුණාද? ඊට පස්සේ මං ඔයාලව යවන්නම්. නෑ එහෙම හරියන්නේ නෑ. මේකයි පාලකතුමනි. රජතුමාගේ කැමැත්ත අමතක කරන්න එපා. හොඳයි. ස්වාමීනි මටත් පණිවිඩකාරයෝ යවන්න පුළුවන්. ඒත් හමුදා බඩු වෙනුවෙන් නගරේ කොල්ල කන්න කියනවා. ඒක කරන්න පුළුවන් වැඩක්ද? කියන්න. මං කියන්නේ පුළුවන් තරම් පැත්තකට වෙලා ඉන්න. අධිකරණයේ දඬුවම් ලේසි පහසු ඒවා නෙමෙයි. මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් මට බලන් ඉන්න බෑ. හරි එහෙනම් පුහුණුව පටන් ගන්න. මකරා ලෝකයේ දෝනේ. තමු මට කොකා පෙන්නලා මොකක් හරි කරන්න නෙමෙයිනේ හදන්නේ. මේ අහන්න කුමරුනි. මකරා ලෝකේ නැති වුණා කියලා ඔබතුමාට හානියක් වෙන්නේ නැහැ. අනික කැස්බෑව කියන්නේ බෙල්ල ගහලා ගියත් පැත්ත රකින්න ගෝත්‍රයක්. මකර රජතුමාගේ සැලසුම් වලින් අපිට මිනිස්සුන් වල්ල ගන්න අවස්ථාව තියෙනවා. මොකද්ද කිව්වේ? තාත්තගේ සැලසුම් මෙතනට අදාළ කරගන්න බෑ. තරහ ගන්න ඕනේ කුමාරයාණෙනි. රජතුමා ගැන හිතන්න නැතුව ඉන්න. ප්ලැක්ට වෙච්ච දේ ඔයා දන්නව ඇතිනේ. මෙතන කලබලයක් වුණොත් ඒක ඔයාටයි මටයි හොඳ නැහැ. තමු මට තර්ජනය කරනවද? අපොයි එහෙම කළේ නැහැ. දවස් 3ක් දෙන්න. ඒ ඇති. මම ඔය මිනිමරුව කකුල් දෙක ළඟටම ගේන්න. හරි. දවස් 3යි. වැඩේ ඉවරුණාට පස්සේ මකරා ලෝකය කියන එක සෑහෙන බලවත් වෙයි. ඔබතුමාට ඕන කොහොමද ඒ විදිහට වෙයි? දැක්කද වෙච්ච දේ? මිනිස්සු එකතු කරපු සල්ලි සේරම තාත්තට දුන්නා. ඒ තියාව ගත්තේ නෑනේ.
එයා පණිවිඩකාරයෝ දෙන්නම ඒ සතෙන් යවුවා. තාම අපි යටත් වෙලා. තාත්තට තේරෙන්නේ මේක ඉවර වෙන්නේ නැහැ. මේ අහන්නකෝ. පාලකතුමාට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. මිනිස්සුන්ට නිදහසේ ඉන්න නම් ඉස්සලම නගරේ සාමය තියෙන්න ඕනේ. ඔව් මට පේන්නේ යාළ දැන් දෙයක තමයි ඉලක්ක කරගෙන ඉන්නේ. මට බය මිනිස්සුන්ට ගම දාලා යන්න වෙයිද කියලා. ඔයාට පුදුම දේවල් කල්පනා වෙන්නේ. නේෂා අර ගොල්ලොන්ව බේරගත්ත හැටි නියමයි. මං හොඳ ආරංචියක් කියන්නද? මේ බලන්න. මොකද කියලා දන්නවද? මටත් අමතකුණා. නේෂා ෂියෝන ලියුමක් එවලා. ඔයා එනකන් හිටියේ ඒක කියවන්න. එහෙනම් කියවන්න. හා මං එහෙන කියවන්නම්. නේෂා, ජින්ෂු, මූෂා ඔයාලට කොහොමද? කරදරයක් නැතුව මං ගමට ගියා. මෙහි හැම දෙයක්ම වගේ හොඳින්. ඕගොල්ලොත් එක්ක ගත කරපු කාලය මට නිතරම වගේ මතක් වෙනවා. මං ආයි දවසක ලියුමක් එවන්නම්. මේ කාලේ සිද්ධ වෙන යුද ප්‍රශ්නත් එක්ක අශ්වය ටිකක් හිඟ වෙලා තියෙන්නේ. අපේ බෝඅශ්වය පොඩි උනත් එයාලගේ ශක්තිය ගැන නම් පුදුමයි. එයාලව හරියට පුරුදු කරොත් ලෝකයක් අඳුරගනි. බෝඅශ්වය? ඒ ඇහුණද? ආයෙත් මට කරදර කරන්න එපා. නේෂා අර අශ්වයාගේ කුලේද? එයාලව හීලා කරගන්න ක්‍රමයක් තියෙනවා. ඔව් ඇති. එයා ඉතින් මුළු ලෝකෙම අශ්වයන්ගේ නායකයානේ. ඔය කිව්ව ඉතින් කතාවක් ඉක්මනට යමු. වවුලාචාර්යගේ ආලෝකය එයා මෙතනට ඇවිත් මොනවා වුණත් භයානකයි. කිසිම සලකුණක් පේන්නේ නැහැ. හරි. කැස්බෑ ගෝත්‍රයෙන් නගා සිටුවීම වෙනුවෙන් මම අද තමුන් එක සටන් කරනවා. කෝ ඉතින් යනවා. තම කොච්චර කාලයක් හැංගිලා ඉන්නද? ඕක නවත්තනවා. තමුන් කවුද කියනවා? අනේ මාව වැරදිට තේරුම් ගන්න එපා. මම මෙතනට ආවේ නියෝගයකට. අනේ මට කිසි කරදරයක් කරන්න එපා. බහුලාචාරය දුෂ්ටකම් කරලා තියෙනවා. ඒවට මැදිහත් වෙන්න කෙනෙක් ආවා කියලා ආරංචි. අකමැති විදිහට විමර්ශනයක් කරන්නයි කිව්වේ. ඒ කෙනා ඔයාද කියලා කියනවද? හරි මම කියමුකෝ. ඔබතුමා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. අපි නපුර පරද්දමු. මෙතන යන්නයි කිව්වේ. තව වෙලා හිටියොත් තමුන්ට මගෙන් සමාවක් නැහැ. හයි අනේ දෙයනේ වැරදි වැටහීමක් ඉන්නේ. ආයෙත් රවට්ටන්න එනවද? වැඩේ හරි. විශ්ව භාජනයෙන් පුළුවන් අහසයි පොළොව එකතු කරන්න. දැන් ඉතින් ඔහොම ඉන්න.
කියලා වැඩක් නෑ නියම වතුර ටික. ඒ උල්පත නම් නියමයි. ඊළඟට සෝස් ටිකක් හොයාගත්තා නම් හරි. ශක්තිය ඉතුරු කරගත්තා නම් ඕක වෙන්නේ. මේ විශ්ව බඳුනට අමරණීය කෙනෙක් වැටුණොත් එයාටත් දවස් එකමාරක් යනකොට ඉන්න අමාරුයි. මේකේ ඔයා මොනා කරන්නද? ඒ යෝක නවත්තනවා. අශු මහත්තයා ඔයාට කොහමද? ප්‍රශ්නයක් නෑ. මේ කැස් බෑවා බය නැතුව ඉන්නේ යාගෙන මම බලා ගන්න. ඔයා ගිහින් විවේක ගන්න. තමුන් මොකද මගේ මායාවියට කළේ? මායාවියක්? ඔය පොල් කටු දෙකද? ඕක හොඳයි පොඩි ළමයට සෙල්ලම් කරන්න. හරි අපි බලාගමුකෝ. සෝ මෙන්න මෙයා පියාඹනවා. ඒක කොහොමද? දැන් මගේ වාරේ. කියනවා කවුද තමුන් එව්වේ? අනේ මට මුකුත් කරන්න එපා. මගේ ඇඟ කුඩක් රිදෙනවා. මෙයාට කෙලින් ඉන්නවත් වන නෑනේ. ඔය බොරුවක් කරන්නේ. බරකු වැඩි. අග්නිජලය. නේෂා. නේෂත් එක ගින්දර සෙල්ල කමක් නෑ කරගෙන යන්න. බලා ගන්නවා. ඔන්නේ නම්. කොහොම හරි ඉතින් ඔයා මාව බේරගත්ත නේද? ඇයි ඔයාට නිකන් ලැජ්ජයි වගේද? ඔයාට පරද්දන්න බැරි වෙච්ච කෙනා මං ඇවිල්ලා පෙරද්දුවා. ආයෙ මොනා කියනවද? ආපු වැඩේ කරලෙමු. හරි ඔයා දේවාශ්වයෙක්ද? දේවාශ්වයෙක්? ඔයා දේවාශ්වයෙක්ද නැද්ද කියලා දන්නේ නැහැ. අශ්වය ඇති කරන්න දන්නවද කියන්නකෝ? අශ්වය ඇති කරන්න? ඇයි මාව ඇති කරන්නද හදන්නේ? විකාර කියවන්නත් දන්නවද නැද්ද කියන්නකෝ? දැන් මොකටද ඒක? මේ අහන්න අපේ නගරේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක තියෙන ප්‍රශ්නයක්. මාත් එක්ක එන්න. හරි. අශ්වයන්ගේ ශක්තිය වැඩි කරගන්න ඕන නම් මේ උල්පතේ වතුර පාවිච්චි කරන්න. මේ උල්පතේ වතුර වල විශේෂත්වය මොකද්ද? මේ තමයි දෙව්ලොවේ මනුලොවේ ආධ්‍යාත්මික ශක්තිය එකතු වෙන තැන. සාමාන්‍ය අශ්වයන්ට මෙතනින් නාන්න පුළුවන්. ඊට පස්සේ යාලා මෙතනින් වතුර බොන තාක්කාල එයාලට හොඳ ශක්තියක් ලැබෙනවා. ඕක නවත්තන්න. ඕවා තමුන් බීව කියලා වැඩක් වෙන්නේ නැහැ. අනේ ඔයා දැක්කද ඒක? එයාට කරදරයක් වෙන්නේ නැහනේ. ආධ්‍යාත්මික උල්පත කොහොමත් ඔහම තමයි. මොන එකකට මෙයා මේකෙන් වතුර බීවද මන්දා. දැන් ඉතින් දුක් විඳින්න වෙයි. වැඩේ අවුල් කරගෙන තව මට මුහුණ පෙන්නන්නත් තව නේද? කුමාරයාණනි මම නම් කියන්නේ මේ කැස් බෑවට දඩුවමක් දෙන්න ඕනේ කියලායි. ඔයා කිව්වා හරි. අවුරුදු 100 ගණන් තිස්සේ කැස් බෑවක වැඩේ පම්පෝරි ගහන එක විතරයි. මං කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. මං ළඟටම ඇවිත් හිටියේ. ඒත් එයා එක කට්ටියක් ඉන්නවා. ඔක්කොටම අපන් ඒ ළමයා. ඕක ඇවිල්ලා තමුන්ගේ දුර්වලකම. මේ පොඩි ළමයට බය උඩනේ. නේෂ තමයි. තමුන්ලත් මොනවා හරි දන්නවද? කුමරුනි මං හිතන්නේ ළමයා වෙන්න ඕනේ සමහර විට. මං කිව්වේ මේ ඒ චෙන්ටන් පාසල නේෂා. මිනිස්සෙක්ද? ඔව් එයා මිනිස්සෙක්. ඒ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ලොකු අයියවයි පවුලාතාරයවයි දෙන්නම ඉවරයක් කරා. ඇයි ඔය මොනවත් මට කලින් නොකිව්වේ? අනේ හොඳ කොල්ල වගේ අපිට සමාව දෙන්නකෝ.
ආයි කවදාවත් මෙහෙම වෙන්න බෑ. හරි කුමරුනි හරි අපිට ඇත්තටම තේරුණා. ඇත්තටම තේරෙනවා. නේෂා අයුබා එනවා කුමරුනි තමුන්ට කියපු ඇහෙන්නේදනේ මේ මිනිස්සු ඩොංහයිවල කීර්ති නාමයට කැලලක් ඇති කරන්නයි හදන්නේ. කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවනේ. කුමරුනි ඒ වුණාට රජතුමා මට කියලා තියෙන මකර කෞතුක වස්තු ආරක්ෂා කරන්න කියලා. එතනින් පිට වෙන්න බෑ. දැන් එතකොට මගේ නියෝග ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? හොඳමයි. දැන් හරි. වාදන දෙකම අතාරින්න එපා. බලාගෙන ඉන්නකෝ. ඔය උල්පතේ වතුර ටික බිමින් තියනවා. සොරගන උල්පතේ බලය ගොඩක් දරුණුයි. ඔයාලා කෑදර වෙන්න එපා. සුරගන උල්පත? දරුණුයි? කවුද කෑදර? ආය ආන දෙයක් නැහැ. මම මේ හැම දෙයක්ම ඔයාලට කියන්නේ ඔයාලගේම හොඳට. ඒයි අපිට වතුර පුරව ගන්න ගොඩක් වෙලා ගියා. තමුන් කොහමද ඒ වගේ දෙයක් කළේ? ඔයා කුකුල් කේන්තිකාරයෙක් වගේ අමරණීය කෙනෙක් විදිහට මට වගකීමක් තියෙනවා ඔයාලව බේරගන්න. එහෙම කරපු මටද ඔයාලා මේ සර දාන්නේ? අයියේ මෙයා තමරණීය කෙනෙක් කියන්නේ? ඒත් අශ්ව මහත්තයා කිව්වේ නෑනේ මේ උල්පතේ බාරකාරයෙක් ඉන්නවා කියලා. ඒ වඳුරු මල්ලි මාව ඔතෙන්ට ගෙන්න ගන්න එපා හරිද? එක්කෝ එයාලා මොක ගැන බලා ගන්න මට ටිකක් නිදිමතයි. මෙයා කොන්ජක්ද දන්නේ නැහැ. අර ජනප්‍රවාදවල කියවෙන්නේ. ඒ කවුද? අපේ තාත්තා කිව්වා දියර වලට එහෙම ආස. අන්න ඔයාලා හරි. හිටිය කාලෙම ඔයාලට ඔහොම දැනුමක් තියෙන එක ගැන සතුටුයි. මේ මම තමයි ජනප්‍රවාද කතාවල එන කොන්ජැක් වඳුරුහාමි. රසම රස දියර ලෝකෙට දුන්නෙත් මේ මම තමයි. දියර කියලා කිව්වේ මොනවාද? මෙයා මේ කියන්නේ සෝස් ගැන. ඔයා හැබැයිම දක්ෂී. හරි හොඳයි එහෙනම්. ඔයා සෝස් හදන විදිය උගන්වන්නකෝ. අනේ යන්න. ඔයාලා මගේ ගාව වාඩි වෙලාවත් ඉන්න සුදුසු අය නෙවෙයි. අනේ හින්දා වද නොදී දැම්ම ගෙවල් වලට යන්න. හරිම සුවඳයි. ඇඟට නිකන් මොකක් හරි වෙනවා වගේ. මොකද මේ? මොකද යන්නේ? ඔයා නේද ඒක කළේ? මට නම් හිතා ගන්නවත් බෑ. මං යාලගෙන බලා ගන්න. ඔය කවුද? කොන්ජැක්. ස්වර්ගයේ යක්ෂයා හොයපු කෙනාව මෙතනදී හම්බ වෙයි කියලා මං හිතුවේ නෑ. අපේ ලොකු අයියවයි වවුලවයි එහෙම පරාද කරාලු නේද? ඔයද නේෂා. එහෙනම් බලමු. ඔයට මගෙන් නම් බේරිල්ලක් නෑ. කවුදනේ මේ? බලාගෙන. මගේ සෝස් බෝතලේ. තමුන් අමරණීයයි නේද? හැමදේම පුළුවන්ද? තවත් කරදරකාරයෙක්. මේ ළමයි තුන්දෙනා නම් කරදර පතාගෙන ආපු කට්ටියක්ද කොහෙද? මාව අතාරිනවා. ස්වර්ගයේ යක්ෂයට ඔය වුණ මොකටද කියලා මම දන්නේ නැහැ. තෑග්ගකුත් ලෑස්ති කරලා තියෙන්නේ. එයාව අතාරිනවා.